අයිබෝන් මේ මගේ චෑනල සාදරෙන් පිළිගන්නවා. අපි කටිනිය කරමු හෙමනං අපි පටන්ගත් එකකොනොමික්ස් සීවිසක අපි කලින් කතා වුණ GDP එක කල්ලේට් කන හැටිය ෆෝමියෝල එක බාටරිං සිිස්ටම් එක එතකොට කරන්සි වලින් බාටරිං වලින් කරන්සිවලට මාරුවච්ච හැටි සහ තව GDPගෙන් ෆෝමියෝල එක තියෙන එලමෙන්ස් ටික එකන කන්සුම ස්පෙන්ඩිං අවුන් ස්පෙන්ඩිං ඉන්වස්මන්ට් එක්ස්පෝර්ට්ස් මයිනස් ඉම්පෝර්ට් ඒටික අපි ඩිස්කස් කරා තව අපි බ්‍රීෆ්ලි කතා කර මනි වෙලෝස්ටියක් ගැන තව මනි වෙලෝස්ටි එක අපි එක්ස්පලේන් කරා කලින් වීඩියෝ එක දෙන්නෙකු අතර ට්‍රන්සක්ෂන්ස් කානානුව ඔටික තම අපි ඒ කතා කරේ ඊන කලින් වීඩියෝ එක අපි කටිනිය කර මෙතන අපි කලින් වීඩියෝ එක නැවත්තුවේ මෙතන අපි මනි වලෝ සිටිය ගැන කතා කරා ඊට පස්සේ අපි බලමු සප්ලයින් ඩිමාන්ඩ් දැන් කතා කරමු සප්ලයි ඇන් ඩිමාන්ඩ් මේක මේක තම ඇතරම මේ කොනොමික්ස් වල මූලිකම දේ මේකේ ආංග කීප ඇතින මේ ඇතම බැරරුම් සබ්ජෙක්් එක මේක සරල තිබ්බට මේ ගැඹුරුන් අධ්‍යනය කරන්න පුළුවන් සාමාන්‍යත මත පිටින් අධ්‍යනය කරන්න පුළුවන්ට මේ වීඩියෝ පරමාර්ථය වෙන්නේ අපිට මේ එදිනදා ජීවිතයට කොහොමද මේක ඇප්ලයි කරන්න කියලා ඒක තේරුම් ගන්න තමයි අපි මේ අද කව කරන්න පිකත්තොත් චාට් එක මේ පැත්තේ ප්‍රයිස් එක එකන මිල ගන්න මේ පැත්තේ කොන්ටිටිය එක ප්‍රයිස් එකයි කොන්ටිටිය එකයි කැන මේ පැත්ති තියෙන මුදලාගේ සහ මෙත තියෙන යුනිට් ගාන ඒකක අපි ගත්තොත් එහෙම සාමාන්‍ය ඕනම් බඩුවක මිල වැඩිවෙන්න වැඩිවෙන්න ඒක ගන්න ඉදිරිපත්වන මිනිසු ප්‍රමාණය අඩුවනි ඒක එක මිල අඩුවෙන් අඩුවෙන්න මිනිස්සු වැඩිපුර ගන්න බලනවා ඒක තමයි සරලම කන්සෙප්ට එක ඒ අපි ගත්තොත්තේම මිල වැඩිම තැන මෙතන අඩුම තැන මෙතන තවයි පොයින්් දෙක ආකරොත් අපිට මෙහෙම රේකාවක් කනවා අපිටික ලොකුවරැන්දොත් හොඳයි එන්න මෙහෙම රේකාවක් කනවා ඕකට කියන්නේ ඩිමාන්් කර කියලා ඒකට කියන ඩිමාන්්ඩ මේක මේ රේකාවෙන් ගොඩක් දේවලට මේ අන්තිනය කරන්න පුළුවන් ප්‍රඩක්ටෙන් ප්‍රඩක්් එකට මේක වෙනස්සන හෝක තමයි ඩිමාන්්ඩ එක අපි ගත්තොත් එහෙම ගැනුම්කරුවගේ පැත් දැ මේ තියෙන ගැනුම්කරුවකට විකුණුම් කරුවගේ පැත්තම වල විකුණුම් කරුවගේ පැත්තේ නැතම ප්‍රඩියසක පැත්තේ ගත්තොත් එම එයාල කැමති මිල වැඩිවෙන තරමට වැඩිපුර නිෂ්පාදනය කර මිල අඩුවෙනකට අඩුවෙන් නිෂ්පාදනය කර මොකද ඒක තම සාමාන්‍ය වෙන්නේ කවුරුත් කැමති වැඩිමිනට යමක් විකුණට ඔන්න ඕක තමයි ඩිමාන්් ඩිමාන්්ඩ ගැන්නේ මෙන්න මේ වැත්තට ටිකක් කරමු මේක තමයි සප්ලයි ලයින් එක මේක තමයි විකුණුම් කරුවන් මේක ගැනුම් කරුවන් දැ ඔයි දෙක අතර මේ කොස් වෙන තැන තමයි අයිඩියල් ප්‍රයිස එක මනත ස්ට්‍රයික් ප්‍රයිස එක නම් තියෙනවා අපි මෙතැදි කතා කරම අයිඩියල් ප්‍රයිස කියන්නේ විකුණුම් කරුවා සහ ගැනුම් කරුවා මිලදී ගන්න ග්‍රීවෙන ප්‍රයිස් එක අපි කඩ අපි පොලට ගිහිලා ගණන් කතා කරනවා කියලා මොනහරි අල බතල ගන්න සමාරක මිල ගන ගහල දැන්න ගහල තියෙන්නේ හැබැ අර මම පොඩි කාලෙන සාමාන්‍ය වෙළෙන්දෝ හිතන හිතන ගණන්වලට දානවා එම කාලයක් තිබ්බා දැන් හැම එකම ලේබල් කළ තියෙන්නේ දැන්
අපිට පිටකොටුවකමකු පිටකොටුව එහෙම අදරත් තියෙනවා වාට පුළුවන් ප්‍රයිසයක් ගාන කතා කරල ගන්න සමාරකය ගාන වැඩි අයිටම්සම මේක මුදලාලි මේ දාහට බැහැ මේකම නවසියට ගන්න පුළුවන් කියලා එකොට සියට ඊටස මුදලාලි ගන්න පුළුවන් අටසයන මදී ඔන් නමසියක් දුනුත් ගන්න විකුණන්න කියලා අන්න එක තමයි ග්‍රීවන ප්‍රයිස් එක සෝ දැන් ඕක වෙන්න මෙහම මේ දෝලනය වීමක් තමයි වෙන්න මේ රේකාවන් දෙක අතරේ දැන් මෙතන අපිට දාහ කියලා මෙතන අටසිය නමසිය තියෙන මේ හරි දැන් දාහ උනහම සප්ලය හරි කැමති විකුණන්න එයා ඒ ප්‍රයිසක විකුණන්න කැමති එක කොන්ටිටියක වැඩි දෙන කැමති අටසියට තියෙද්දි සප්ලයි ඇම ඩිමාන්් එක ඩිමාන්් එක දාහට ගන්න අකමැති ගැනුම්කරුව ගැනුම්කරුව පැත්තෙන් ගත්තහම මේක තමයි ඩිෆරන්ස් එක තමයි ගැප් එක ඊට පස්සේ මෙතන තියෙනවා අටසීයට අටසියට මේ සප්ලයි දෙන්න කැමති නෑ හොඳනම් මදී හැබැයි ගැනුම්කරවා මිලදී ගන්න වැඩි පෙළමීමත් තියෙනවා ඕක තමයි මූලික කතන්දරේ දැ ඔය ගැප් මොකක්ද මෙකොළු මේ ග්‍රීවන ප්‍රයිස් එක නමසියන මේ තම ස්ට්‍රයික් ප්‍රයිස් එක මනතන් මොකක්ද සමතුලිතතාවයකට එන මුදල ඕකම සිංහලේ මට පැදිලිකන්තය දෙන්න මොකද ඉංග්‍රීසි කන ගත්තේ සරලෝ කිය නොන ඕක තමයි වෙන්නේ ඔතම සප්ලයින් ඩිමාන්් ද අපි ගත්තොත් එහෙම ඔය සප්ලයින් ඩිමාන්් කියන එක වෙනස් වෙනවා ප්‍රඩක්ටකින් ප්‍රඩක්ට එකට අපි ගත්තොත් එහෙම අපි අයි චාට්ටැකන්දොත් ඩා ලස්සනලින් අපි ගත්තොත් එහෙම ප්‍රඩක්් එක අපිතු ලක්ෂරි අයිටම් අපිතම සැම්සුම් ෆෝන් ගම් සැම්සුම් මකර ෆෝල්ඩ් හරිමක්කර දැ එහෙම එකක් ගත්තොත් එහෙම ඒක ගාන වැඩිවෙන්න වැඩිවෙන්න මිනිස්සු ගන්න ප්‍රමාණය අඩු හැබැයි පිතම ප්‍රයිස් එක පොඩ්ඩක් අඩුනා කියලා දැ මෙතන අපිතම ඩොල දාහක් කියලා ඩොල දාහන මේක බැස්ස නමසියට හරි ඒ පොඩි අඩුවීමට සෑහෙනලොකු ඩිමාන්් ඩැක්කෙනවා ගැන පොඩි අඩුවීමට මිනිසු දරබඩගලා ඉක්මට ගන්නවා අපි කත්තොත් එහෙම ඩිමාන්්ක එක මෙතන නම් දාහට ගන්න කැමතික ප්‍රමාණය අපිතම මෙතන මාකට් එකෙන් දහ දෙනෙක් බෙළමෙනවා කියලා හැබැයි නමසීයට ඉන්න වෙන මේ හරි සීයක් විතර ගන්න කැමති අපි මේ කර්ව එක ඇඳල ගත්තොත් එහෙම මෙහෙම කර්වයක් එන්නේ මේකට ගැන ඉලාස්ටික් ඩිමාන්් කියලා දැන් ඉලාස්ටික් ඩිමාන්ඩ් එක ගත්තොත් එහෙම ඒකැන මේක හරිම ප්‍රයිස් සෙන්සිටිව් ප්‍රයිස් එක පොඩි අඩුවීමකට මාර ඩිමාන්ඩයක් එන්නේ මේක හුඟක් වෙලාවට වෙන්න ලක්ෂරි අයිටම්ස ලක්ෂරි අයිටමක් අපිට මුදැන් සමරක ඇඳු කඩවල්ල ලහ තියෙනවා මොක්කරි සාරිය අපිතුම දොළොස් දහහි කියල දාලා තියෙනවා කියලා ඕක කපල මෙත නමදාහහි කියල දාපුගම අම්මටසිරි කට්ටියම විල ගන්න පොරකකා ගන්නේ හේතුව එක ප්‍රසිබ් මේ වැලිුව එකත් තියෙනවා ගැන ප්‍රසිබ් වැලිුව කැන අපි හිතෙන් හිතනවා අපි මේක මෙච්චර වටිනෝ කියලා හරි iPhoneෆෝන් කන්න පුළුවන් සැම්සුම්යක් කන්න පුළුවන් සාරි වෙන්න පුළුවන් එක ගණන් රෙස්ස කන්න පුළුවන් සපත්තු වෙන්න පුළුවන් ඒ අපි හිතනවා බ්‍රන්ඩ් ෂසම අපි හිතනවා දැන් මේක බ්‍රන්ඩ් එකක් ලොකුවටනාකම තියෙනවා කල්පවතිනවා එනිසාපි මේ ගමු කියලා ඒ පරමාර්ථය මත තමයි ඒක අර මේ එයාලගේ පිසි ප්‍රයිස් ඇති නොන එකන මේ ප්‍රයිස ගන්න පෙළගුණ නැතිවුණ මේ ප්‍රයිස ගන්න මේක ලොකු ඩිමාන්ඩ මෙත ක්‍රියට්නවා
ඕක වෙන්න සාමානව ඉලාස්ටික් ඩිමාන්ඩ් කරතම ඔකට කියන්න ඕක මඩි පැත්තත් තියෙනවා ඕක අනි පැත්ත ගත්තොත් එහෙම මෙතන තියෙනවා ප්‍රයිස් එක අපි ගමු අත්‍යවශ්‍ය බාණ්ඩ අපි කලින් කතාකරේ ලක්ෂරි අයිටම් එක. අපි අත්‍යවශ්‍ය බාණ්ඩයක් ගැන කතා කරොත් එහෙම අපි ගමු පෙට්‍රල් වගේ එකක්. දැන් අපි හිතමු පෙට්‍රල් ලීටරේ අපි ගමු කීයද අපි හිතමු 300ක් කියලා. හරි. 300යි 300යි මෙතන අපි ගමු 290යි කියලා. හරි. ඔව් අපි ගමු එහෙම. හරි. දැන් මෙතන 10%ක ප්‍රයිස් ඩ්‍රොප් එකකින් මෙතන 10%ක 10 ගුණයක ඩිමාන්ඩ් එක වැඩිවීමක් වෙලා තියෙනවා. දැන් මෙතන මේ පෙට්‍රල් 300 ඉඳන් 290ට බැස්ස කියලා මේ එක්ක 290 ඉඳන් 300ට වැඩි වුණා කියමු. හරි. එහෙම වැඩි වුණා කියලා ලොකු ඩිෆරන්ස් එකක් වෙන්නේ නැහැ. මොකද හේතුව පෙට්‍රල් කියන දේ ගන්න එක්කන කොහොමද ගන්නවා. දැන් අපි හිතමු 290 තියෙද්දි මෙතන මිනිස්සු 1000ක් පෙට්‍රල් ගහුවනම් ඕන්න ඉතින් 300ට වැඩි වෙද්දි ඕන්න ඉතින් 900ක් වගේ ගනි. හරි. ඒ කියන්නේ අර ගමන් බිමන් යන්න 900කුත් නෙමෙයි මෙතන ඇත්තටම එච්චර අඩුවීමක් වෙන්නෙත් නැහැ. අපි ගමු 1000කින් සමහරක් විතර 980ක් වගේ. හරි. පොඩි අඩුවීමක් තමයි ඇත්තටම වෙන්නේ. මොකද පෙට්‍රල් කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩයක්නේ. එතකොට අපි ගත්තොත් එහෙම 300ට එච්චරක් නා 300ට මේ හරියනේ. ඔව් 300ට 980ක ඩිමාන්ඩ් එකක් තියෙනවනම් 290ට 1000ක ඩිමාන්ඩ් එකක් තමයි තියෙන්නේ. මේක අපි කර්ව් එකක් විදිහට ඇඳුවොත් එහෙම මෙන්න මෙහෙම කර්ව් එකක් එන්නේ. දැන් මේකයි මේකයි අතර බැලුවොත් එහෙම මේ ඇන්ගල් එක පොඩ්ඩක් වැඩි මේක. මේකට කියන්නේ ඉලාස්ටික් සෝරි ඉන්ඉලාස්ටික් ඩිමාන්ඩ්. මේකට කියන්නේ ඉලාස්ටික් ඩිමාන්ඩ්. ඒ කියන්නේ මේක ප්‍රයිස් සෙන්සිටිවිටි එක අඩුයි. මේකේ ලොකු මේ කියන්නේ මොකද ප්‍රයිස් චේන්ජ් එක දැන් මෙතනත් 10%යි. මෙතන 10%ක අඩුවීමක් හෝ වැඩිවීමක් තියෙන්නේ. ඒ වුණාට මේ ඩිමාන්ඩ් එකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒකට සාපේක්ෂව මේක ගත්තොත් මේ 10% වැඩිවීමට මේක 10 ගුණයක වැඩිවීමක්. ඒ කියන්නේ 10%ක වැඩිවීමක් වෙලා තියෙනවා ඩිමාන්ඩ් එකේ. දැන් ඔයා බලන්න ඕනේ ඔයා මොකක් හරි වෙනදාමක් කරනවා නම් ප්‍රොඩක්ට් එකක් කරනවා නම් සාමාන්‍යයෙන් ලොකුවට බලපාන දෙයක් තමයි මේ කියන ඉලාස්ටික් සහ ඉන්ඉලාස්ටික් ඩිමාන්ඩ් එක. ඔයාගේ ප්‍රොඩක්ට් එකට තියෙන ඉලාස්ටික් ඩිමාන්ඩ් එකද ඉන්ඉලාස්ටික් ඩිමාන්ඩ් එකද කියලා. ඕක තේරුම් ගත්තාම ඔයාලට ලේසි මේ ඕනම දෙයක් මාකට් කරන්න. ඒක ඔයාගේ මාකටිං ස්ට්‍රැටජි එක වෙන්න පුළුවන්. ඔයාගේ සේල්ස් ස්ට්‍රැටජි එක වෙන්න පුළුවන්. ඒ හැමදේම එතකොට නිර්ණය වෙන්නේ ඔන්න ඔතනින්. දැන් පෙට්‍රල් ගත්තත් එහෙමයි. එතකොට සීනි පෝල් තෙල් ඔය වගේ ඒවා එදිනෙදා අවශ්‍ය කරන ආහාර භාණ්ඩ ඒවා මේ ඩිමාන්ඩ් එකේ ලොකු අඩුවීමක් වෙන්නේ නැහැ ප්‍රයිස් එක වැඩි වුණා කියලා. වැඩි වුණා හෝ අඩු වුණා කියලා. ප්‍රයිස් එක අඩු කරත් එකයි වැඩි කරත් එකයි. ඒක ලොකු ඩිෆරන්ස් එකක් වෙන්නේ නැහැ. හැබැයි අර ඉලාස්ටික් ඩිමාන්ඩ් එක කියන එක වෙනස්. ඒක හරිම ප්‍රයිස් සෙන්සිටිව්. අරගේ ප්‍රයිස් සෙන්සිටිවිටි අඩුයි. ඕක තමයි මූලිකවම දැනගන්න ඕනේ දේ ඩිමාන්ඩ් සයිඩ් එක පැත්තෙන්. ඉලාස්ටික් සහ ඉන්ඉලාස්ටික් ඩිමාන්ඩ්
ඕකම අදාළ වෙනවා සප්ලයි සයිඩ් එකට. අපි ඒක තව වීඩියෝ කතා කරමු. මොකද ඒකත් වෙනම අධ්‍යනය කරන්න ඕන දෙයක්. මේ ඉලස්ටිසිටි කියන එක තමයි දැ මේ වීඩියෝක ඩිමාන්ඩි ලස්ටිට තමයි අපි මේ වීඩියෝ එක පොට කතා කරන්න. මට සමන්න මේක මේ ඉංග්‍රීසින් කියන වචන තර ම දන්නේ. සිංහල වාට හවාගන්න පුලෝක Google කල බලුවත් ඇතනවා මේ ඉංග්‍රීසින් වචන ටික දැම්ම වාට වැඩිදුර හොයන්න පුළුවන් මේ Google එක හලා එක පරමාර්ථය අපි ඊළඟ වීඩියෝ හෙමන හමුුවමු